හලෝ අයිබෝන් මගේ යාළුවෝ හැමෝටම එහෙනම් ඔයාලව අද ආදරෙන් පිළිගන්නවා තවත් අලුත් ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකක් එක්ක. මේ වීඩියෝ එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ i5 19 PC builder ගැන. හරියන යාළුවනේ අපි ඊටු ටික කතා කරමු PC builder එකට ගිහිල්ලා. මම මේ PC builder එක හදන්න තෝරගන්න MD computers ආයතනය. එහෙනම් යාළුවනේ වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. හරියන මම මුලින්ම තෝරගත්තේ i5 9 Gen 9600F කියන ප්‍රොසෙසර් එක. මේ ප්‍රොසෙසර් එකේ කෝස් 6ක් වගේම ට්‍රෙඩ්ස් 6ක් ඇතුළත් වෙනවා. සාමාන්‍යයෙන් කෝස් 6ක් කියන්නේ ගේමින් වලට කියන සාමාන්‍ය මේතෙක් වෙනකන් ආපු ගේම්ස් වල සාමාන්‍ය උඩරිම කෝස් 4යි ඉල්ලන්නේ. ඉතින් එහාට කෝස් 6ක් ඉල්ලන්නේ නැහැ. මේ බිල්ඩ් එක වලට උඩරිම ප්‍රමාණවත් වෙනවා සාමාන්‍ය වගේ ගේමින් වලට සහ එඩිටින් පැත්තට යම් කිසි දෙයක් කරගන්න මේ ප්‍රොසෙසරෙන් ගොඩක් පුළුවන්. මේකේ උඩරිම මැක්සිමම් RAM එක විදියට 128GB RAM එකක් වෙනකම් මේකට යූස් කරන්න පුළුවන්. i5 9 Gen 9600F කියන ප්‍රොසෙසරේ මේ වෙනකොට මිල රුපියල් 19000ක් වගේ වෙනවා. එහෙනම් අපි ඊළඟට යන් මේකට මම තෝරගත්තු මදර්බෝඩ් එක මොකද්ද කියලා බලන්න. මේකට මම තෝරගත්තේ ASRock Z370M ගේමින් කියන මදර්බෝඩ් එක. මේක ගේමින් බෝඩ් එකක්. මේ මදර්බෝඩ් එකේ RAM slot 4කුත් SATA port 6ක් වගේම NVMe port 2කුත් බලා ගන්න පුළුවන්. මේ මදර්බෝඩ් එකේ සාමාන්‍යයෙන් දැනට පවතින මිල රුපියල් 22500ක් වගේ තමයි වෙන්නේ. ඊට මේ බෝඩ් එක ගැන තවත් කතා කරොත් මේකට සාමාන්‍යයෙන් DDR4M තමයි සපෝට් කරන්නේ. මේ බෝඩ් එකේ මැක්සිමම් යන්න පුළුවන් උඩරිම RAM එක විදිහට 64GB කියලා මේක දාලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය 64GB වෙනකොම RAM එක යත හැකියි. හරි යාළුවනේ එහෙනම් අපි යන් මගේ බිල්ඩ් එකේ RAM එක මොකක්ද කියලා බලන්න. හරි යාළුවනේ මම තෝරගත්තේ DDR4 16GB RAM එක කිට් එකක්. අනේ 16GB කියන්නේ යම් කිසි ගේමින් පැත්ත වුණත් අවුලක් නැහැ. සාමාන්‍ය එඩිටින් පැත්තට ෂේප් එක එඩිට් කරගත හැකියි. හරි යාළුවනේ ඊට පස්සේ අපි යන් ග්‍රැෆික් කාඩ් එකට. මගේ බිල්ඩ් එකට මම තෝරගත්තේ GTX 1060 3GB කියන ග්‍රැෆික් කාඩ් එක. සමහරකට මේ වීඩියෝ එක මම දාද්දි ගණන් පොඩ්ඩක් යෑම වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම බිල්ඩ් එක හදද්දි තිබ්බේ රුපියල් 30500ක් වගේ මුදලකට මේ ග්‍රැෆික් කාඩ් එක. සාමාන්‍යයෙන් මේ ග්‍රැෆික් කාඩ් එක අද වෙනකන් ආපු ඕනම ගේම් එකක් සාමාන්‍යයෙන් ලෝ දාලා හරි ප්ලේ කරගන්න පුළුවන් සුපිරි ග්‍රැෆික් කාඩ් එකක්. මේ කාඩ් එකේ ප්ලේ කරගන්න පුළුවන් ගේම්ස් ගැන කතා කරොත් සාමාන්‍යයෙන් Far Cry 6, GTA 5, Spider-Man Remastered, Resident Evil 7 Biohazard, තව Resident Evil Village, ඊකෙන් පස්සේ ගියොත් තව Vice Age, තව Forza Horizon 5 ඒ වගේ ගේම්ස් ගොඩක් මේ කාඩ් එකෙන් ප්ලේ කරගන්න පුළුවන්. මේ බිල්ඩ් එකට හරියන සුපිරි ග්‍රැෆික් කාඩ් එකක් GTX 1060 3GB ග්‍රැෆික් කාඩ් එක හඳුන්වලා දෙන්න පුළුවන්. හරි යාළුවනේ ඊටෙන් පස්සේ අපි යන් ස්ටෝරේජ් පැත්තට. ස්ටෝරේජ් පැත්තට ආවට පස්සේ normal 500GB desktop hard එක තමයි මම use කරන්නේ. ඊටෙන් පස්සේ අපි යම් boot drive එක විදියට මම තෝරගන්න තියෙනවා මේ 128GB NVMe එකක්. ෆයිල් ටික ලෝඩ් වෙන්න දාන්නේ NVMe එකට. හින්දා මැෂින් එක ගොඩක් performance වැඩි. ඊටෙන් පස්සේ අපි යම් කූලර් එකට. කූලර් එක විදියට මම තෝරගත්තේ Golden Field H04 එයා කූලර් එක. මේක සාමාන්‍ය රුපියල් 3500ක් වගේ මිලකට ඔයගොල්ලන්ට මිල දී ගන්න පුළුවන්. සාමාන්‍ය ස්ටොක් කූලර් එකකින් i5 9 Gen එකක් වැඩ කරන්න සාමාන්‍ය ටිකක් අමාරුයි. ඒ හින්දා සාමාන්‍ය ඔයාලා එයා කූලර් එකට නැත්නම් ලික්විඩ් කූලර් එකට යන එක වඩාත් හොඳයි. හරි යාළුවනේ ඊළඟට අපි යන් මගේ කේසින් එක මොකද්ද කියලා බලන්න. මම කේසින් එක විදියට තෝරගත්තේ යාළුවනේ Golden Field Snow කියන කේසින් එක. මේක සාමාන්‍ය රුපියල් 8000ක් වගේ මිලක් වෙනවා. කූලින් මැනේජ්මන්ට් පැත්තෙන් ගත්ත සුපිරි කේසින් එකක්. ඔයාලට මතක් කරන්න ඕනේ මේක ෆෑන්ස් RGB ෆෑන්ස් ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. ඒවා අපි වෙනම දාගන්න ඕනේ. කොහොම නමුත් මේ කේසින් එක මාර විදියට ඩස්ට් එක මැනේජ් කරන මේ ඉස්සර ෆ්‍රන්ට් එකේ ඩස්ට් පැනල් එකක් තියෙනවා. ඒකෙනුත් සහ පිටුපස්සේ යටිනුයි උඩිනුයි ඩස්ට් පැනල් දෙකක් තියෙනවා. ඒවෙන් මාර විදියට මේ දූවිල්ල ඩස්ට් එක මැනේජ් කරනවා. හරි යාළුවනේ ඊට පස්සේ අපි මගේ පවර් සප්ලයි එක මොකද්ද කියලා බලන්න. මම පවර් සප්ලයි එක විදියට තෝරගත්තේ 600 watt ගේමින් පවර් සප්ලයි එකක්. මේක සාමාන්‍ය රුපියල් 4600ක් වගේ මිලක් වෙනවා.
හරි යාළුවනේ මම මේකට Dell 22 inch IPS Full HD මොනිටර් එකක් ගත්තා. මේක මිල සාමාන්‍ය රුපියල් 11900ක් වගේ වෙනවා. මේක full set PC build එකකින් ත මොනිටර් keyboard mouse set එකත් මම තෝරගත්තා. හරි යාළුවනේ මගේ keyboard mouse විදිහට මම combo pack එකක් තෝරගත්තේ. සහ මේ මම headset එකකුත් තෝරගත්තා. ඒ වගේම තවත් මේ mini speaker දෙකකුත් මම මේ build එකට include කරගත්තා. सामान्य मट में बिल्ड का हदी टोटल रुपये 1,30,000 वगे व्यय होना डिस्काउंट दाला लैबन हिंदा सामान्य रुपया 1,20,000 वगे में बिल्ड का हदा पुलूंगा मैं दिन मंग MD गीला पीसी बिल्ड कर दवसे गत्तु पुंची वीडियो के एत्तर मुझे ఎలా कस्टमर सर्विस न मारम होता है मारम रिस्पेक्ट थैंक यू MD कंप्यूटर्स सह එයාලා මාරම ෆ්‍රෙන්ඩ්ලි විදියට අපි එක්ක කතා බහ කරලා අපේ බිල්ඩ් එක කරලා දෙනවා. ඒ කියන්නේ මාරම ඉක්මන්. ඒ කියන්නේ ඔයාලට ගිය ගමන් ඉක්මනට ඔයාගේ PC බිල්ඩ් එක කරගත හැකි. ඒගොල්ලන්ගේ මේ බිසි දවසක වුණත් මාරම ක්‍රූ එකක් ඉන්නේ. එහෙනම් යාළුවනේ අදට මං ගිහලා එන්න. ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරා නම් දැම්ම ලයික් එකක් දාන්න වීඩියෝ එකට. ඒ වගේම අමතක නොකර මගේ YouTube channel එක subscribe පාරක් දාලා තියාගන්න. තවත් මේ වගේ වීඩියෝ වගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් එතකොට. එහෙනම් යාළුවනේ අදට මං ගිහලා එන්න. හැමෝටම ජයෙන් ජයෙන් වේවා.